සෞම්‍ය වූ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා පින්වත් ඔබ සියලු දෙනාටම. ඉතින් සදැහැති පින්වතුනි, වස්සානී දහම් වැස්ස මේ සදහම් දේශන මාලාවේ අද සවස් යාමේ කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී අප මේ එකිනෙකා හමුවන්නේ අවසාන භාගය ගත කරන්නට. ඉතින් අද මේ සවස් යාමය ඔබේ ජීවිතයට ධර්මිකව වඩාත් වැදගත් වන හෝරා කිහිපයක් බවට පත්වේවි. මේ මොහොතේ විවිධ පෙරහර විවිධ සංස්කාරයේ වෙනතන ආකාරය එළදිව වෛද්‍ය ශිෂ්ටාචාරයේ අපට අනන්‍ය අපේ ලාංකේය ඓතිහාසික සංස්කෘතික උරුමය මේ මොහොතේ සංකීර්ණවත් කරමින් උපන්වංශ කලායතනයේ එනර්තන ශිල්පීන් ශිල්පිනියා හරි අපූර්ව විදිහට විවිධ නර්තනයන්ගෙන් යෙදෙන මෙතෙරේ ගමන් කරන ආකාරය අපට දකින්න පුළුවන්. බුද්ධ ධම්ම සංඝ රත්නය පෙරටු කොටගෙන මේ පෙරහැර ගමන් කරන ආකාරය ඔබට දකින්නට පුළුවන්. අතිඋතුම් සදාසිත කරඬුව කුවේටි ගරු ශ්‍රී ලංකා තානාපති දුරන්දර ආචාර්ය ලක්ෂිත රත්නායක මැතිතුමන් විසිනු ඒ වගේම තිරුවානා පොත් වහන්සේ කලාශිල්පී විදුතු ප්‍රසන්න මහතාණන් විසිනු වඩම්මවා දෙන ආකාරය අපට දකින්නට පුළුවන්. බුද්ධ ධම්ම සංඝ ඒ රත්නය පෙරටු කොට ගනී සුදුසු විදියට මේ පෙරහැර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී ගමන් ගන්න ආකාරය තමයි දකින්නට පුළුවන්. හරිම විචිත්‍රවත් විදියට නර්තන අංග ඉදිරිපත් කරමින් මේ හේවිසි නාදයන් සියල්ලන්ගෙන්ම පරිපූර්ණව මේ පෙරහැර ගමන් කරන ආකාරය බුද්ධ පූජාව නැග අතිඋතුම් පෙරහැර සංඝදුක්ඛ පෙරමින් වහන්සේ ලක්දිවට ජයසිරි මහා බෝසත්ණන් වැඩම කිරීමෙන් අනතුරුව බෝසත්ණන් වෙත පුෂ්පෝපහාර දැක්වීමේ අධිකරණය තමයි මේ පෙරහැර එතන සිට සේවා වසරක් වාසාන සංවිධානය කරන්නේ.
පාතේ වඳින් වඳින් ඔබ පාතේ වඩාත් වටිනාම වූ කටයුත්ත ඉෂ්ට සිද්ධව කරන්නට සූදානම් වන මොහොතක ඒ වෙනුවෙන් ඔබ පෙළ ගැසෙමු. උන්වහන්සේ පිළිබඳව සටහනක් තබද්දී ජාතික ඉද්දමල් පූජාවේ නිර්මාතෘවරයාණන් වහන්සේ උන්වහන්සේ. ඒ වගේම අසපුව නම් වූ අතිශය වටිනා ඒ ස්වභාවිත වැඩසටහන මම හිතන්නේ වැඩසටහන් 127ක් අපේ හාමුදුරුවනේ ඇසිරිසි මාධ්‍යකරණේ සුවහසක් වූ සදැහැති ප්‍රේක්ෂකාගාරයකට උන්වහන්සේ ප්‍රමුඛ වෙලා තිලින කර තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දෙරණ නාලිකාව මෙහිදී උන්වහන්සේ සමග අත්වැල් බැඳගෙන විශාල වූ මේ ධාර්මික කටයුත්තේ නියැලෙනවා. ඉතින් උන්වහන්සේ තමයි ඊයේ දවසේ මේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේත් අද දවසේ උදෑසන සිටත් අප සැම වෙනුවෙන් මෙවස්සානේ දහම් වැස්ස වැඩසටහන වෙනුවෙන් මව්බිමේ සිට වැඩම කර විශාල වූ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළේ. ඉතින් නමස්කාර පූර්වකව උන්වහන්සේට ආරාධනා කර සිටිනවා තිසරණ පන්සිල් සමාදන් කර සම්බුද්ධ වන්දනාව සිදු කර සුමధుර වූ ධර්මදේශනාවක් පැවැත්වීමට නම කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සද්ධර්ම වාචීස්වර ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ සුපුරුදු විදිහටම ඒ සිරිත් විරිත් අනුගතව දහත් පූජාව ගරු තානාපතිතුමන් විසින් සිදු කර උන්වහන්සේට ආරාධනා කරනු ලබයි. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි සාදුනාදයක් පවත්වමු. ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වීම සඳහා දොහොත් මුදුන් තබා තෙවරක් අපි නමස්කාර පාඨය කියවමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදයාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදයාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදයාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි සාදු කියන්න. අපි හැමදෙනාම ධර්මානුශාසනාව ආරම්භ කරන්නට කලින් ප්‍රථමකොටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ මේ විදියට ගාථාවන් කියමින් කෙටියෙන් වන්දනා කරමින් අපි තෙල් මල් පහන් සුදුදුම් දැහැත් බෙහෙත් කිලම්පස ආදී ලෝතර ශාන්තිනායක මෑණී බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී විතරාගේ අනන්ත අපරිමිත බුදු ගුණයන්ට පූජා කරමි. පූජා වේවා එයින් ජනිත වෙන්නා වූ සියලු කුසල් අප හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය පිණිසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන ශබ්ද නගල මාත් එක්ක එකට ගාතාවන් කියමින් අපි තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ විපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිතේ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උච්චපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඊස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකත් ස්වාති වන්දාමි චේතයං සබ්බං සබ්බධානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා භූතින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විචයං අකා පත්තු සබ්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්වාමි බෝධි රාජා නමස්තුතේ ගන සාරප්පදිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමූනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතා යාති විනාශ භාවං අදිවාසේ තුනු බන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනු බන්තේ ගිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අතිවාසේ තුනු බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං
අදිවාසේ තුනු බන්තේ අෂ්ටපාන චතු මధుර පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං සාදු සාදු සාදු. හොඳයි, මම මේ සිද්ධ කරන මෙහි සිද්ධ කරන අවසන් පූජාව නිසා කෙටියෙන් ආශිර්වාදයක් එකතු කරලා ධර්මානුශාසනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. නිසා ඊයේ වගේම අදත් පුංචි ආරාධනාවක් කරනෝ චුට්ටක් අපි නැකිටලා මේ ආශිර්වාදය අපි ජීවිතයට එකතු කරගෙන වන්දනාව සිද්ධ කරලා නැවත අපි වාඩි වෙමු. හොඳයි, සාදුනාදයක් පවත්වන්න. සාදු කියන්නේ ඔහොමද නිදිමත එනවා දුයි 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 අම්මා කියපු කවි සිහි වෙනවා බන කියන්න බෑ මට නම් නිදිමත එනවා මේ ගමනේදී වත් හයියෙන් සාදු කියනවා. හොඳයි, ශබ්ද නගල සාදුනාද පවත්වන්න ඕන. මම ඊයේ මතක් කළා වගේ අකනිටා බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න ඕන. කුවෙට් වලද ගොඩක් දුරයි හෙට. ඒක නිසා හයියෙන් සාදුනාද පවත්වලා අපි අවසන් කරමු. පූජාව කරලා ඔබට ආශිර්වාදයක් මේකතු කරන්නට බලාපොරොත්තු වන්නේ. මා කියලා අවසන් වෙනකොට ඔබ ශබ්ද නගල කියවමු. අපි අපේ ජීවිතයට ආශිර්වාද එකතු කරගන්නට. වටින්නේ පිටින් පැමිණි බාදක විහෙත විද්වංසනය වේවා රටින් නොරටින් හෙලෙන රූප බල එකක් නෑරම දුරු වේවා පසන් සුපසන් සිතින් හැම දන එකාමෙන් සතුටින් වෙසේවා මෙපින්කම් වල බෙලෙන් සැමටම උතුම් වූ ජීවිත ලැබේවා ගතින් වාගෙම සිතින් සුවපත් පරපුරක් ගොඩ නැගේවා සුපුන් සඳකන් වගේ බුදු ගුණ වලින් හදවත් පිරේවා සිතුන් සියොතුන් වෙතින් මෙත් සිලී ලාර නිබඳව හමාවා බතින් බුලතින් සාරවත් වී මෙපින් බිම සරු කෙරේවා උතුම් බුදු ගුණ නිරන්තරයෙම සිතට සිහියට නැගේවා උතුම් සදහම් බෙලෙන් දිවියම සාරවත් වී දිලේවා
උතුම් සංඝ ගණ වෙතින් නිබඳව මෙපින් කෙත සරුසාර වේවා පැතුන් නිටෝවි මෙතුන් සරණින් ශාන්තිය නිති ලැබේවා නිවේවා තුන් සිත නිවේවා සිතේ මෙත් මල් පිපේවා දැනේවා නිබඳව දැනේවා දහම් සිසිලස් දැනේවා පිපේවා තව පිපේවා දහස් ගණනින් මල් පිපේවා ඇරේවා දොරටුව ඇරේවා නිවන් දොරටුව ඇරේවා ලැබේවා තව තව ලැබේවා පින්කම් කරන්නට ලැබේවා ලැබේවා තව ලැබේවා පින්කම් කරන්නට ලැබේවා දැනේවා තව දැනේවා තුන් සිතට සොයම දැනේවා පිපේවා මල් පිපේවා මල් සුවඳ දස අත හමාවා කලා සොලොසින් පිරුණු පුර හඳ සිතට සිසිලස ගෙනේවා වලාරොදකින් මිදුණු ඒ සඳ වගේ ජීවිත එළිය වේවා වලාකුලකට දැනෙන සංසුන් ගතිය සමටම දැනේවා ගලා යන දිවි ගඟුල සමටම අමාරසයම ගෙනේවා ගලා යන දිවි ගඟුල සමටම අමාරසයම ගෙනේවා සාදු 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 හොඳයි පින්වතුනි අපි tempත් වෙමු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා මිත්තං සකේ කරේති මේ ස්ථානයේට ඊටම ගෞරවයෙන් සම්පාප්ත වෙලා සිටින අපේ ජූඩ් ජානක පියතුමන් ගෙන් අවසරයි එවැගේම ශ්‍රී ලංකා තානාධිපති ආචාර්ය අපේ ලක්ෂිත රත්නායක මැතිතුමනි එවැගේම අපේ තානාපති කාර්යාලයේ නිලධාරී ලක්මාල් වීරසිංහ මැතිතුමා
ඒ වගේම අපේ හලීම් මැතිතුමා, ඒ වගේම ගාමිණී මැතිතුමා, පියල් මැතිතුමා ඇතුළු සංගම් වල සභාපතිතුමන්ලා, ඒ නිලධාරී මණ්ඩලය ඇතුළු අද දවසේ මේ පින්කමට සහභාගීත්වය දක්වන ආදරණීය මෑණිවරුනි, ආදරණීය පියවරුනි, තරුණ තරුණියන් ඇතුළු කොටගෙන පින්නති බෝසත් පුංචි දරුවනි, ඒ වගේම අපේ නිවේදක තුමනි, ඉතාමත්ම වටිනා කියන පින්කම් මාලාවක අවසන් සටහන තබන්නට තමයි මා මේ බලාපොරොත්තු වන්නේ. දැන් ඔක්කොම කෑම කාලනේ ඉන්නේ. ඔක්කොම කෑම කාලනේ ඉන්නේ. පියතුමා මම කාලා නැහැ උනාට. තානාපතිතුමා කෑවද? කෑවනේ. එහෙනම් මං විතරයි බඩගින්න ඉන්නේ. නම් මට විතරයි මහන්සිය ගොඩක් දැනෙනව ඇත්තේ නේද? තාම අර ලංකාවේ පැය දෙක අල්ල ගන්න බැරි වුණා. හොඳයි, එහෙනම් අපි අවස්ථානුකූලව කෙටියෙන් මගේ ධර්මානුශාසනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මම ආරාධනා කරනවා එළී ඉන්න මගේ පින්වතුන්ට ඔබට පුළුවන් නම් සම්බන්ධ වෙන්න මේ ධර්මානුශාසනාවට. අපි පොඩි වෙලාවක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙලාව 9:20යි. කීයටද ඉවර කරන්න ඕන? 9:25ට කීයටද? 10ට. 9:20යි වෙලාව 10ට. මගදී නිකන් කියන්න එපා ඈ. හොඳයි. එහෙමනම් අපි මේ වෙලාවේ මට ආරාධනා කිරීම පිළිබඳව අපේ පියල් සොන්ත මහත්මයාටත් ගාමිණී මහත්මයා ඇතුළු කොටගෙන තානාපතිතුමන් ඇතුළු මේ සියලුම දෙනාටම අපි මේ වෙලාවේ අපේ නිශාන්ත මහත්මයා ඇතුළු මේ සියලුම දෙනාටම ආශිර්වාද කරනවා. ඉතින් මට ආරාධනාව ලැබිලා ඉතින් වැඩ ගොඩක් ඇතුළත තමයි මම වැඩම කළේ. ඒ කෙසේ වෙතත් ආපු වෙලාවේ ඉඳලා මේ දක්වාම මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මම ඔබ වෙනුවෙන් ඒ කැපකිරීම සිද්ධ කළා. ඒ නිසා මේ වෙලාවේ ඔබ මහන්සියෙන් ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසා ඒකටත් ගැළපෙන ආකාරයකින් මම පුංචි බණපද දෙක තුනකින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන මගේ මාතෘකාව උනේ මාතා මිත්තං සකී ගරී කියලා. ගෙදර මිතුරිය මවයි. අපි අම්මා ගැන පොඩි වෙලාවක් අප්පච්චිවත් මූලික කරගෙන කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මං මේ අනුශාසනාව ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට පුංචි තෑග්ගක් දෙන්න. ඒ තමයි අපි ඔක්කොටම අම්මා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ අපිට ලැබිච්ච අම්මගෙන් අපි නිදහස් වෙලාද? අම්මගේ ණයෙන් අපි නිදහස් වෙලාද? තවම අම්මගේ ණයෙන් නිදහස් වෙන්න තියෙනවද? අපිට ලැබිච්ච අම්මගෙන් අපි ප්‍රයෝජන ගත්තද? අම්මා අපිට සමීප වුණේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මේ අනුශාසනාවෙන් මම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එකත් එකට ඔබට විශ්වාසයෙන් මම ඔබට මතක් කරනවා, ඔබ අද එක ප්‍රශ්නකින් මම නිදහස් කරනවා. හැබැයි මේ ප්‍රශ්නේ ජීවිත කාලෙම ඔබේ හදවතට දැනෙන මහා විශාල ගැටලුවකින් ඔබව නිදහස් කරන්න තියෙන තැනක් කියන එක මං ඔබට කියනවා. අම්මා කියන කාරණාව කියන්න කලින් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන එක පිළිබඳව පුංචි කාරණාවක් සිහිපත් කරලා මම බලාපොරොත්තු වෙනවා මේ අනුශාසනාව ආරම්භ කරන්න. පින්වතුනි, බණ ඇහුවන් පස්සේ දිනන්න පුළුවන්ලු. මොනවාද දිනන්නේ? බණ ඇහුවාම දිනන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. තනියෙන් බණ කියන්නේ නැහැ. මගේ තානාපතිතුමා මං කිව්වෙම නැහැ තනියෙන් බණ. සිල් සමාදන් කරනකොටත් ඊයේ පූජාවේදීත් හැම වෙලාවෙම මේ අත්ොත් එක්ක කතා කර කර තමයි මං බණ කිව්වේ. මොකද මං දන්නව මට වඩා බණ දන්න අය මෙතන ඉන්නවා. කියන්නේ නැහැ නේ? මට වඩා බණ දන්න අය ඕන තරම් ඉන්නවා නේද? මට කලින් පන්සිල් ගත්තු අය මෙතන ඉන්නවා. මට කලින් ජාතක පොත කියවපු අය ඉන්නවා. මට කලින් පන්සල් ගිය අය ඉන්නවා. මට කලින් බුදුන් වැඳපු අය ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක මම මොනවාද අප්පා එයාට කියන බණ? ඒ නිසා නේද? මට වැරදුනොත් එහෙම ඒක ලොකු ලෙඩක් වෙනවා. කුවෙට් ඇවිල් වැඩම කරලා බණ කියලා හාමුදුරු වරද්ද ගත්ත කියලා අර තානාපතිතුමා කියපු ටික්ටොක් එකේම යන්න පුළුවන්.
TikTok එකේම යන්නත් පුළුවන් නේද? වැරදුනා හාමුදුරුවන්ට කියලා. මම ඒදී වරද්ද ගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම කැමති ඕගොල්ලොත් එක්කම එකට කතා බහ කරලා පොඩි පිළිසඳරක යෙදිලා මේ ටික ගන්න. මොකක් දිනන දානේද? ධර්ම දානයේ කුමක් දිනනවද? බලන්න හරිය ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මෙන්න දිනන එක. වෙන මුකුත් නෙවෙයි දිනන්නේ. වැනුවානං බුදු ගුණ වැනුවාමය තනුවානම් තම සිත තනුවාමය දෙනුවානං දං පිං දෙනුවාමය දිනුවානම් පරලොව දිනුවාමය. මොකද්ද දිනන්නේ? පරලව දිනන දාණය තමයි ධර්ම දාණය කියලා කියන්නේ. බණ ඇහුවට පස්සේ දිනන්න පුළුවන් පරලව. දැන් මෙලව අපිට දිනන්න පුළුවන් මොනවාද? තානාපතිතුමා මොක දිනුවත් පියතුමා ආයි පරාදයි හෙට උදේ වෙනකොට. අර ගාමිණී මහත්තයා කියපු වගේ පෙස්සමක් ගහලා තානාපතිතුමා අයින් කළා දැම්මොත් හෙට උදේට පරාදයි. අද පන්තියේ පළවෙනි එක්කෙනා ලබන අවුරුද්ද වෙනකොට පන්තියේ පළවෙනිය වෙන්න බෑ පරාදයි. අද ව්‍යාපාරික ලෝකයේ ඉනිපෙත්තේ ඉන්න කෙනා හෙට උදේ බලනකොට පරාදයි නේද? අද මේ අවුරුදු මේ කාලේ පත්වෙච්ච දේශපාලන පක්ෂ ඊළඟ ඡන්දෙදී සමහර වෙලාවට පරාද වෙන්න පුළුවන්. එතකොට දිනුවානම් දිනන්න අපි දිනුවා කියලා කොච්චර හිතුවත් දිනල නැහැ. දිනනව නම් දිනන්න ඕනේ මොකද්ද? පරලවම විතරයි. පරලව දිනන්න ඒක තමයි කිව්වේ අග්ගෝ හමස්මි ලෝකස්ත ජෙට්ටෝ හමස්මි ලෝකස්ත සෙට්ටෝ හමස්මි ලෝකස්ත අයමන්ති මා ජාති නත්ති දහනි පුනබ්බවති. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් උදාන වාක්‍යයක් කිව්වා. මේක තමයි තානාපතිතුමා මං පාඩම් කරපු පළවෙනිම ජීවිතේ පාලි ගාථාව. අග්ගෝ හමස්මි ලෝකස්ත මම ලොවට අග්‍ර වෙනවා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ට මම ලොවට දෙටු වෙනවා. සෙට්ටෝ හමස්මි ලෝකස්ට මම ලොවට ශ්‍රේෂ්ඨ වෙනවා. හැබැයි ඒක නෙවෙයි මගේ සතුට. අයමන්ති මා ජාති නත්ති දහනි පුනබ්බවති. මේ මාගේ අවසාන උපතයි නැවත උපතක් නැත. එනම් මොකද වෙලා තියෙන්නේ? මරණය මරලා මරණය මැරුවට පස්සේ නැවත උපතක් නැහැ. අපි ඔක්කොටම සැනසීම තියෙන්නේ මොකද්ද? මරණය මරපු තැන. අහෝසි මාරස්ස පරාජයෝහි. මාරයා පරාද කළා අහෝසි කළා දාන්න. එමනම් මාර පරාජය කරන්න තමයි අපි මේ හැමෝම ලෑස්ති වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ නේද? අපේ ජීවිතේ සරලවම හිතන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? පානදුරේ අරිය ධම්ම නායක හාමුදුරුවෝ බෝධි පූජාවේදී ලස්සන කවියක් කිව්වා ජීවිතේම තැම්පත් වෙලා තියෙන එක. මොකක්ද ඒ කවිය? පුළුවන් නම් කියන්නකෝ බලන්න. කරදරමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අපි කාටත් සැනසීම. කොබලන්න කරදර තියෙන අය අත උස්ස. කරදර නැහැ. කරදරමයි ජීවිතයක හැමදාම. කරදර ගැටලුවක්ද? කොච්චර අත විශ්වා නෙමෙයි කකුල විශ්වාත් ඔළුව විශ්වාත් ඔය කරදර ඕම්ම තමයි. කරදරමයි ජීවිතයක හැමදාම. දන්නේ නැද්ද අප්පා? මොනවාද ඔය කරදර? ඔය ළඟින් ඇහිලා වාඩි වුණේ නේ? මොනවාද කරදර? ඔය ළඟ තියාගෙන ඉන්න ඔක්කොම මොනවාද? කරදර තමයි නේ? තානාපතිකම කියන්නේ මොකද්ද? කරදරය. නැද්ද? කරදරය. නේ සභාපතිකා නේ? තනතුරු තානාන්තර ළඟ තියෙන සියල්ලක්ම නේද? භෞතික වශයෙන් සියන සියල්ලක්ම කරදර. දැන් ළමයි ගත්තොත් කරදරයක් තමයි තන්නේ. කරදර. සමහර වෙලාවට කරදර. නෝන ගත්තොත් මල කරදරයක්. මහත්තයා ඊට වඩා ලෝක කරදරයක්. කරදරමයි ජීවිතයක හැමදාම. එන හැමදාම මොනවද තියෙන්නේ මේ ජීවිතේ?
අද හරියයි හෙට හරියයි අනිද්දා හරියයි ලබන මාසේ හරියයි මේ තානාධිපතිතුමා ගියාට පස්සේ ඊළඟ එක්කෙනා ආවම හරියයි කියලා හිතන්න. හරියන්නේ නේ. එහෙමනේ තානාධිපතිතුමා හිතාගෙන. අද හරියයි හෙට හරියයි අනිද්දා හරියයි එහෙම. හරියන්නේ නැත. ඇයි ජීවිතේ හැමදාම තියෙන්නේ මොකද්ද? කරදර. මරණයටයි ටික ටිකවත් ලං වීම. අපි ලං වෙන්නේ මොකටද? ටික ලං වෙනවා. වයස හා ධම්මා. ටික ලං වෙනවා මරණයට. වෙන මොකකටවත් නෙවෙයි. මරණයට ලං වෙනකොට මොකද්ද දැනෙන්නේ? ලංකාවේ අයට මම දන්නේ නැහැ කුවේට් අය කොහොමද කියලා. ලංකාවේ පියතුමා මරණයට ලං වෙනකොට උන්ට පුදුම හැපි එකක් තියෙන. හැපි බර්ත්ඩේ ටු යූ කියලා කේකුත් කපනවා. ඕ මම දන්නේ නැවතු දන්නවද කියලා. මරණයට අවුරුද්දක් ලං වෙච්ච ගමන්ම ඒගොල්ලෝ ඔක්කොම ගෙදරට එකතු වෙලා කේක් ගෙඩියකුත් ගෙනල්ලා හැපි බර්ත්ඩේ ටු යූ කියලා කපනවා. පුදුම හැපියක් තියෙන්නේ අප්පා මේ මැරෙන්න කිට්ටුනා. මම දන්නේ නැහැ. පුදුම සතුටක් මේ මිනිස්සුන්ට මැරෙන්න මේ කිට්ටු වෙලා තියෙන්නේ. මරණයටයි ටික ටිකවත් ලං වීම. කේක් ගෙඩි ඉටිපන්දනුත් ගහලා කපනවා. ඔය අන්තිම එකේ ඉටිපන්දන් ගහන්න අපි ඉන්නවද? ඒකත් කේක් ගෙඩිය වගේ තමයි බීම හදන්නේ දාලා. ඒක ඉටිපන්දන් කීයක් ගන්නවද? දෙපැත්තේ දෙකයි. ඒක කපනකොට නම් අපිටත් කතා කරනවා. අනිත් එකකටවත් උපන්දින වලට කතා කරන්නේ නැහැ. අන්තිම එකට කතා කරනවා. උපන්දිනේට කියන්න ඕනේ ඔය සින්දුව නෙවෙයි ඈ. ඕක මේ ඉංග්‍රීසියෙන් කියන ඉඳන්නේ තේරෙන්නේ නැත්තේ. ලංකාවේ අයට නේ. හරිම ගාතාව මොකක්ද දන්නේ කේක් කපන? අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසකෝ කියලා කේක් කෑල්ල කපලා කපන්නේ. හරිම ගාතා. අනිත්‍යයිනේ. මරණයටයි ටිකවත් ලං වීම. පින පමණයි තරමකවත් සෑහීම. අර ගාමිණී මහත්තයා කතා කර මොකද්ද කිව්වේ? එයා කරපු සමාජ සේවා ගැන, ඒ කරපු පින්කම් ගැන, ස්වාමීන් වහන්සේලා 11 නමක් වඩම්මක පිළිබඳව, දැන් පියල් මහත්තයලාට දීපයක පිළිබඳව, තානාපතිතුමා උදව් මේ පින් කරන්න තරමක් හරි එතුමාට සැනසීමටපත් වෙන්න සහ ඔබට මට අපි හැමෝටම තරමක් යන්තම් සතුටු වෙන්න තියෙන්නේ පිනක් කරගත්තොත් විතරයි. නිවන තමයි අපි කාගෙත් සැනසීම. පියතුමාලගේ ස්වර්ගය වෙන්න පුළුවන්. අපේ නිවන වෙන්න පුළුවන්. ස්වර්ගයට ගියොත්, නිවනට ගියොත්, නිවන් දැක්කොත් විතරයි අපිට සැනසීම තියෙන්නේ. නිවන් දකිනා ජාති දක්වා කරදරමයි. ඒක නිසා කරදර ගැන කරදර වෙන්න එපා. කරදර ගැන නම් කරදර වෙන්න එපා. ආයි දෙකක් නෑ. කරදර කියන්නේ අපිට උරුම වෙච්ච දෙයක්. ඒ කරදර ටික නැති කරන්න නම් මොකද වෙන්න ඕනේ? නිවන් දකින්න. නිවන් දකින්න තාක්කල් කරදරම තමයි. ඒ නිසා අදාදෙයි මරු පින් කරගන්නේ කෙලෙසද හිට මරුනේ තිසිතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. එහෙනම් කුසල් කරන්න කම්මැලි වෙන්න එපා. අදාදේ ඉන්නත් පුළුවන්, මාරයා හෙට වෙන්න පුළුවන්. කාටවත් ඇප වෙන්න මා තානාධිපතිතුමාට කියලා පොඩ්ඩක් ෂේප් එකක් දාලා දෙන්නම් කියලා මාරයාට කියන්න පුළුවන්ද? බෑ. ආය ආවොත් යන්නම වෙනවා. කතා කරොත් යන්න වෙනවා. ඒක නිසා කුසල් කරන්න කම්මැලි වෙන්න එපා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේපමත්තා යතාමදනේ. අප්පමාදෝ අමත පදං. ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදීව කටයුතු කරන්න කියලා තමයි කිව්වේ. පහු වෙන්න එපා පින් කරගන්න කිව්වනේ. අපේ කට්ටියට ඕක තේරෙනවද දානපතිතුමා? නෑ අප්පමාදෝ අමත පදං අප්පුහාමිට ඕන පදං කියලා උන්දලා ඉන්නවා. ආයි ගානක් නේ ගානක් නෑ. අද ඊමවරු පින් කරගන්නකොට නෑ ගානක් නෑ. ඒක නිසා වහ කළ යුත්තේ අප්‍රමාදීව කටයුතු කරන්න. එදා කාලිංග යුද්ධය කරපු ධර්මාශෝක රජතුමා ලක්ෂ ගානක් එකට මරණයටපත් කළා යුද්ධෙදී. පුදුම තමන්ගේ හිතේ තුනේ පීඩනයක්. නිග්‍රෝධ සාමණේරයෝ දැක්ක ගමන් උන්වහන්සේ තමයි කිව්වේ අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනප. එක ගාතාවකින් විහෙර විහාරස්ථාන 84000ක් කර තුන්වෙනි ධර්ම සංගායන ඇති කළා. ඒ වගේම ලංකාව ඇතුළු රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. අන්න බලන්න අප්‍රමාදීව කටයුතු කරපු ලක්ෂ ගාණක් මරාපු චණ්ඩාශෝක එක ගාතාවකින් ධර්මාශෝක බවට පත් වෙලා අපේ ලංකාවට තමන්ගේ හිටපු එකම දරුවෝ දෙන්නා සංගමිත්තත් මිහිඳු හාමුදුරුවොත් ලංකාවට වැඩම කළා. ආයි මරණයවත් බලන්න ඒ දෙන්නා ඉන්දියාවට ආවේ නැහැ. කලෙහි ගුණය සලකනවා නම්
අපිට කොච්චර දේවල් කියන්න තියෙනවද? ඒක නිසා පින්වතුනි ධර්මයට අපි අනුගත වෙලා කටයුතු කරමු. හොඳයි. දැන් ඔන්න මගේ මාතෘකාවට මගේ මාතා මිත්තං සකේ ගරේ. මම දැන් කාලේ මට දුන්නේ 10ටනේ. 10ට දීපු නිසා ඉවර කරන්න ඕන නිසා මේ වේගෙන් ගියාගෙන යනවා. මාතා මිත්තං සකේ ගරේ. ගෙදර සකේ ගරේ. සකේ කියන්නේ මිතුරිය. හිතවතිය. මාතා මිත්තං මිතුරිය තමයි ගෙදර ඉන්න අම්මා. අම්මා ගෙදර කාගේ මිතුරියද? දැන් ඔන්න කතා කරේ නැතොත් බැරි වෙනව බණ කියන්න. කාගේද අම්මා මිතුරිය? කාගේද? අම්මා කාගේ මිතුරියද? දරුවන්ගේ. ඔන්න ඕක තමයි තානාපතිතුමා පාස්. ඕක තමයි පාස්නේ. එතකොට අර මහත්තයා පව් නැද්ද මේ මිනිස්සයා? අම්මා මිතුරිය වෙන්නේ කාගේද? පවුලෙම ගෙදර දරුවන්ගේ තාත්තගේ ඔක්කොගෙම මිතුරිය වෙන්න ඕන. මාතා මිත්තන් සකේ ගරේ ගෙදරම මිතුරිය. පව්වර මහත්තයා අත්හරින්න එපා. අහිංසක මිනිහා. නේ ඔය කිව්වට ඔච්චර වැරදි කරන අය නෙමෙයි. නේ මම ওই සිල්ගත්තු අයටත් කිව්වා අපේ රටේ තියෙන සිද්ධිය තමයි තානාපතිතුමා කාන්තාව ගිහිල්ලා ඉල්ලන්නෙත් අම්මලා ඉල්ලන්නෙත් පිරිමි පුත්තු. සිරිපාදේ වන්දවන්න හිසෝලියල් තියලා සිරිමාබෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා. පිරිමි පුත්තුන්ට තමයි අම්මා වැඩිපුර ආදරේ කාටද? පිරිමි ළමයින්ටනේ. ඉල්ලන්නෙත් පිරිමි පුත්තු. ආදරෙත් පිරිමින්ට. ඒ වුණාට වැඩිපුර කාන්තාව බයින්නේ කාටද? දෙස්තියන් අපෝ හිමිනියනම් පැත්ත පලා ජාතිත් මට ඕනේ නැහැ කියලා. ඒ බනින්නෙත් පිරිමින්ට. පුදුම කරුමයක් අප්පා. නේ? කාන්තාව ඉල්ලන්නෙත් පිරිමි පුත්තු. වැඩියෙන් ආදරෙත් කාන්තාව පිරිමි මේ පුත්තුන්ට. බැනුම් අහන්නෙත් කාන්තාවන්ගෙන් පිරිමිම තමයි. මම දන්නේ නැහැ කොහොම මේක විසඳ ගන්නද කියලා. මට ඒක විසඳ ගන්න ඕනේ නැති හින්දා මම ඒක එච්චර හොයන්නේ නැහැ දන්නපත්තුම. නේද? මිත්තං සකේ ගරේ ගෙදර මිතුරිය අම්මා. එතකොට පින්වතුනි අම්මා ගෙදර මිතුරිය බවට පත් වුණාට පස්සේ අම්මා කියන්නේ පුදුම වටිනාකමක් තියෙන සසරක්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට බලන්නේ අම්මද තාත්තද? දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට බලනව මොනවද? හයියෙන් කියන්නේ පස් මහා බැලුම්. මොනවද පස් මහා බැලුම් කියන්නේ? කාලය, දීපය, දේශය, කුලය, මව. අනිත් ටික මම විස්තර කරන්න යන්නේ නැහැ. මව බලන්නේ ඇයි? මව බලන්නේ ඇයි? අම්මා බුදු වේවා කියලා කොච්චර කිව්වත් අම්මා නෑ බුදු වෙන්නේ. බුදු වෙන්නේ කවුද? තාත්තා. තාත්තා බුදු වෙන්නේ. හැබැයි තාත්තා බුදු වුණාට පිරිමියෙක් බුදු වුණාට බුදු වෙන තාත්තාටත් බුදු වෙන පිරිමියාටත් විවරණ දෙන්නේ කවුද? අම්මා. අම්මා බුදු වේවා කිව්වට අම්මා බුදු වෙන්නේ නැති වුණාට මගේ පුතා කවදා හරි බුදු වේවා කියලා විවරණ දෙන්නේ අම්මා. අම්මා මගේ ආදර අම්මා සම්මා සංබුදු වගේ අම්මා නම්මා ගත සිත නම්මා නිම්මා නිමනෑ මගේ අම්මා දොළොස් මහේ පහනක් සේ මගේ අම්මා ඉරට හඳට පෙර පිබිදී මගේ අම්මා දරුවන් තුරුළු කරගෙන කිරි පෙව්වම්මා නිවන් දකිවා මගේ ආදර අම්මා
අම්මා කියන්නේ සසරක්. අම්මා කියන්නේ සසරක්. ඒ නිසා තමයි මව බලන්නේ පින්වතුනි. දැන් අපි මේ අම්මා ගැන කියනකොට ලස්සන කතන්දර ටිකක් තියෙනවා. දැන් ඔන්න බලමු අම්මව චුට්ටක් ලෙහාගෙන කඩාගෙන අපේ අම්මා අපිත් එක්ක කොහොමද ජීවත් වුනේ කියලා. පින්වත්නි දැන් ඔන්න මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. තානාපතිතුමනි මගේ පන්සලේ චෛත්‍යය හදනවා. මට ඔබතුමාගෙන් ආධාරයක් ඕන. ඔබතුමා මට එකපාරටම දෙන උත්තරේ මොකක්ද? හාමුදුරනේ මං ගෙදරින් අහලා කියන්නම්. තානාපති නෙමෙයි කවුරු වුණත් එතෙන්ට නේ ආයි වැඩ. ගෙදරින් අහලා කියන්නම්. එතකොට මං අහන මොකද්ද තානාපතිතුමා ගෙදරින් අහනවා කියන්නේ ජනේලෙන් අහනවද දොරෙන් අහනවද සිවිලිමෙන් අහනවද? ගෙදරින් අහනවා කියන්නේ මොකක්ද? මොකක්ද අනේ මේ ගෙදර කියන්නේ? ගෙදර කියන්නේ අම්මට. නේ? අපේ ගෙදර එක්කෙනා කියලා තාත්තා කියන්නේ කාටද? අම්මට කියන්නේ ගෙදරම අම්මා. එහෙම නැත්නම් ඒක ඇහුවට පස්සේ මෙතුමා කියයි හාමුදුරනේ මම පවුලෙන් අහලා කියන්නම්. දැන් පවුල කියන්නේ කවුද? පවුල කියන්නේම අම්මට. පවුලේ නායකයා තමයි අම්මා. දැන් අපි දෙන්න මීට ගොඩාක් කාලයකට කලින් මුණ ගැහුණා නම් ගමරාලලාගේ කාලේ වගේ. එතකොට මම ඕක ඇහුවනම් කියයි ස්වාමීන් වහන්සේ මම මහගේකින් අහලා කියන්නම්. කවුද මහගේ කියන්නේ? ගම මහගේ කියන්නේ කවුද? අම්මා. මහගේ කියන්නේ කවුද? අම්මා. මහගේ අයිති වෙන්නේ කාටද? ඔන්න දැන් අම්මත් එක්ක අර ඇති වෙච්ච ප්‍රශ්න වලට උත්තර මේ එන්නේ හොඳේ. අම්මත් එක්ක තරහ වෙලා කුවේට් ආපු කට්ටිය ඉන්න මල්ලිට තමයි ගේ දුන්නේ කියලා. මහගේ අයිති වෙන්නේ කාටද? අනේ හයියෙන් කියන්න ඕනේ. බාල පුතාට. පුතා කියන්නේ කවුද? පුතා කියන්නේ කවුද? දැන් මහගේ අයිති වෙන්නේ බාල පුතාට නේ? එහෙමද කියන්නේ? එතකොට මහගේ කියන්නේ මොකද්ද? මහගේ කියන්නේ අම්මා. මේක හිතන් ඉන්නේ මහගේ කියලා කියන්නේ ගෙටි කියලා. අම්මට පයින් ගාලා මේක ගේ පදිංචි වෙනවා කියලා. මහගේ කියන්නේ කාටද? අම්මා. එහෙනම් මහගේ අයිති වෙනවා කියන්නේ කාටද? අම්මවයි අයිති වෙන්නේ. පුතාට කියන්නේ කාටද? ඔය ලංකාවේ හදපු නීති වැරදි. ඔය බුදුදහමෙන් වැරදියට පාවිච්චි වෙච්ච ඕවා. පුතාට කියන්නේ කාටේ? පුත්තාමත්ති ධනම්මත්ති. මට පුත්තු ඉන්නෝ ධනය තියෙනවා. පුත්තු කියන්නේ කාටද? දුවටත් කියනවා පුතා කියලා, පුතාටත් කියනවා පුතා කියලා, දරුවන්ටයි පුත්තු කියන්නේ. එහෙම නැතුව මේ පිරිමි එක්කෙනාට පිරිමි දරුවට පුතා කියනෝ නෙමෙයි. නේ? ඔක බලන්න ලස්සන තැනක තියෙනවා. ලස්සන නෑ මේක. බාල්ලේ පිතූරු වතේ තිස්ටේ ප්‍රාණි ගාහස්ස යවුවනේ පුත්තානං බරතරීපේතෝ නබජේ ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් කියලා බමුණු කිව්වේ දවස. බාල්ලේ පිතූරු වසේ තිස්ටේ පුංචි කාලේ කාන්තාව ඉන්න ඕන පියා යටතේ ප්‍රාණි ගාහස්ස යවුවනේ යෞවන කාලේ ස්වාමියා යටතේ ඉන්න ඕන. පුත්තානං බරතරීපේතෝ ස්වාමියා මැරුණට පස්සේ පුතා යටතේ ඉන්න ඕන. නබජේ ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් එහෙම ජීවත් වෙන ස්ත්‍රියට මොන ස්වාධීනත්වයක්ද කියලා ඇහුවා. ඒ ඇහුවේ බමුණු දහමේ. එතකොට අන්තිමට කිව්වේ මොකද්ද? පුත්තානම් පරිතරේපේතෝ. එහෙනම් පුතා යටතේ ඉන්න ඕනේ කියන්නේ කාන්තාවක් අම්මා ඉන්න ඕනේ මේ පිරිමි පුතා යටතේද? නෑ එහෙම එකක් නෑ. අපේ බමුණන්ගේ දහම ගත්ත නිසා නිවැරදි දහම යට ගියා. පුතා යටතේ ඉන්නවා කියලා කියන්නේ ගෑනු ළමයාත් පුතා, පිරිමි ළමයාත් පුතා. එහෙනම් අම්මා ඉන්න ඕනේ තාත්තා මැරුණාට පස්සේ දරුවන් යටතේ. ගෑනු ළමයාත් එකයි, පිරිමි ළමයාත් එකයි. අර ගේ දීපු ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මහගේ දීපු ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දන්නේ නැතුවයි කරලා තියන්නේ. ඒක නිසා අම්මත් එක්ක තරහ වෙලා ආව නම් අදින් අයින් කරගමු. මහගේ නේ? එතකොට බලන්න අම්මා ගෙදරක දැන් දවසක් දානාපතිතුමා අපේ අම්මා කියනවා මට අපේ අම්මා මට කියනවා
උඹ නම් මාව කන්න ආපු එකෙක් කිව්වා. මම බැලුවා ඇත්තටම ආවේ අම්මා කන්නද? අපි හැම එහෙම කිව්වනේ මට. මහාන වෙන්න කලින් කිව්වේ. මං එච්චර දඟත් නෑ. එහෙනම් මහාන වෙන්නෙත් නෑනේ. හරිම නෝමල් චරිතයක්. බෝල ගෙඩිය වගේ ලස්සනට හිටියා මේ වගේ නෙමෙයි. වා බටේ ඔක්කොම ආදරේ මට. කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ. එහෙව් මට අපේ අම්මා කෝනේ උඹ නම් මාව කන්න ආපු එකෙක් කිව්වා. දැන් ওই වචනේ අපේ අම්මා කිව්වට ඔය ඇත්තන්ගේ අම්මලා නම් ඇත්තටම ජීවිතේටවත් කියලා නැතුව ඇති. ඊට පස්සේ මම ඇත්තටම කල්පනා කරා මේ මං හිතුවා ඇත්තටම මොකක්ද අප්පා ඇත්තටම මං ආයේ අම්මා කන්න දාවේ. කොයිද මං අම්මව කෑවේ? මේ මොකක්ද උනේ කියලා මාත් කල්පනා කළා. කාලයක් යනකොට තේරුණා තානාපතිතුමා සත්තකින්ම අම්මා කන්නනේ ඇවිල්ලා තියෙන්නේ මං. ඔව්. මන්ට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අම්මට ඕන හින්දා අපි ආවද අපිට ඕන හින්දා අම්මා ගාවට අපි ආවද? මං කියවනේ ප්‍රශ්නයකට උත්තරයක් හම්බ වෙනවා කියලා අද මේ බණින් පස්සේ. අම්මට ඕන හින්දා අපි අම්මා හොයාගෙන ආවද නැත්නම් අම්මා අපිව හොයාගෙන ආවද? කාගේ වුමනාවටද අපි ආවේ? ඔතනත් ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවද? අම්මට ඕන හින්දා අපි මේ ලෝකෙට ආවද නැත්නම් අපිට ඕන හින්දා අපි අම්මා හොයාගෙන ආවද? අපිට ඕන හින්දා ආවේ මතක තියාගන්න. දැන් කුවෙට් එන්නේ නැති මෙහෙම කියලා නේ. මීට අපිව හැදුවට වඩා හොඳයි අම්මා අපිව හම්බෙච්ච වෙලාවෙන් බෙල්ල මිරිකලා දාලා මැරුවා නම් මට මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ කියලා බැනලා ආවනම් මතක තියාගන්න. ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. අපි ආවේ කාට ඕන හින්දාද? අපිට ඕන හින්දා. දැන් බලන්න සිද්ධාර්ථවත් මව බැලුවා නම් අපිත් කවුරු බලන්නේ නැද්ද? අම්මව බැලුවා. මේ ලෝකෙට එන හැම කෙනෙක්ම පින්වතුනි අම්මව බලලා ඉන්නේ. සුදුසු මවක් හොයාගෙනයි එන්නේ. ඒක නිසා අම්මට වචනයක්වත් කියන්න එපා. අම්මට වචනයක් කියන්න අයිතියක් නැහැ. බොරුද මං කියන්නේ? අයිතියක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපි අම්මා කන්න ඇහිල්ලා තියෙන්නේ. ඇයි අපි අම්මව හොයාගත්තේ? අම්මගෙන් තියෙනවා අපිට වැඩක් ගන්න. අම්මගෙන් තියෙනවා අපිට වැඩක් ගන්න. මොකද්ද ගන්න තියෙන වැඩේ? මොකද්ද ගන්න තියෙන වැඩේ? පින්වතුනි මට ඕක මතක් වුණේ අඟුලිමාලගේ කතාව ඇහෙනකොට. අඟුලිමාල කියලා කියන්නේ දරුණු මිනිමරුවෙක්. ඒ අඟුලිමාල දැන් සමාජයට කරදරයක් නිසා කොසල් රජතුමාට පණිවිඩ ගියා. මේ වගේ දරුණු මිනිමරුවෙක් ඉන්නෝ දැක්ක තැන මරණෝ කඩුවෙන් කපනෝ ඇඟිලි කපා ගන්නෝ අපේ ආච්චි මැරුවා සීයා මැරුවා බාප්පා මැරුවා ලොකු තාත්තා මැරුවා අපේ සහෝදරයා මැරුවා අපේ අම්මා මැරුවා. ඒක නිසා අනේ කොසල් රජතුමනි කරුණා කළා මේ දාමරික මිනිමරුවා අල්ලන්න කියලා. දැන් මෙහි ප්‍රශ්නයක් වුණොත් තානාපතිතුමාට එනෝනේ වගේ ඒවා. දැන් අපේ රටේ ජනාධිපතිවරුන්ටත් පාතාලෙන් මිනී මරනකොට එනෝනේ ලියුම් යවන අල්ලන්න තන තන මරනවා අල්ලන්න මරනවා අල්ලන්න මරනවා කියලා. මොකෝ වෙන්නේ? ලියුම් යවනවා. දැන් මෙච්චර කාලයක් පාතාලේ තිබුණ නැති කරගන්න පුළුවන් වුණාද කිසිම ජනාධිපතිවරයෙකුට? බැරි වුණා. අල්ලන්න කියලා ලියුම් යවුවේ නැද්ද? හැම කාලෙම මේ අතන මරනවා මෙතන මරනවා උදේ වෙඩි තියලා මරනවා හවස වෙඩි තියලා මරනවා අල්ලන්න කියලා යවනවා. ඉතින් මේ කාලේ විතරක් නෙවෙයි කොසල් රජතුමා රාජ්‍ය කරන කාලෙත් අඟුලිමාල වගේ දාමරිකයෝ ඒ විදිහට මැනුවා. ඒ මරණ කාලේ කොසල් රජතුමාටත් ලියුම් යවනවා මිනිස්සු මේ දාමරිකයව අල්ලන්න කියලා. කොසල් රජතුමා කියන්නේ දඹදිව පුරවරයට හිටියේ සෙම්පතියෝ 3 දෙනයි. ඒ සෙම්පතියන්ගේ දක්ෂතාවය කොච්චරක්ද කියනවනම් ඊතලයකින් විදලා අශ්ව කෙන්දක් 7කට පලන්න පුළුවන්. අඳුරේ යසුන් ලොම විඳිනට දුරදී විදුලිය පැහැවැර දුනහොත් වරදී අඳුරේ යසුන් මේ කියන්නේ එළියක් නැතුව තානාධිපතිතුමා ඊතලේ විදලා අශ්ව කෙන්දක් 7කට පලන්න පුළුවන් ශක්තියක් තිබිච්ච සෙම්පතියෙක් තමයි. එහෙම 3 දෙනා හිටිය එක්කෙනෙක් මහාලි රජතුමා ලෙච්චවි දෙවෙනි එක්කෙනා තමයි බන්දුල මල්ලිකාගේ බන්දුල සෙම්පතිය තුන්වෙනි එක්කෙනා තමයි කොසල් රජතුමා. අපි කොසල් ගැන අහලා තියෙන තඩි බඩක් තිබුණ බඩ ලෑල්ලක් උඩින් තියාගෙන හිටියා හාල් ඇලි 16ක කෑවා නිකම් මොහේ හිටියා කියලා නේ. එහෙම නෑ. ඊතලයක් විදලා අශ්ව කෙන්ද 7කට පලන්න පුළුවන්කම තියෙනවා.
ඒ තරම් කොසල් රජතුමා ඒ තරම් සෙම්පතියි. හැබැයි අඟුලිමාලට කිට්ටු නැහැ. බැරිම තැන දවසක් අඟුලිමාල මරන්න සේනාවක් සංවිධානය කළා. අඟුලිමාලගේ තාත්තා තමයි භාර්ගව බමුණා. භාර්ගව බමුණා එදා ගිහිල්ලා නෝනට කියනවා නෝනා කොල්ලා හෙට නම් ඉවරයි. ඇයි? කොසල් රජතුමා විශාල සේනාවක් එක්ක කොල්ලා මරන්න යන්න තීරණය කළා. දුටු තැන විදලා මරන්න. හෙටින් ඉවරයි කිව්වා. මේ පාර නම් අල්ලනෝම කිව්වා. පින්වතුනි අම්මා උමුණ හපලුවට උගේ පැටියත් මැණිකක් කිව්වා. අම්මට මේක ඇහුණ විතරයි අම්මා එළියට බැස්ස අර දරුණු දාමරික අඟුලිමාල බලන්ට යන්න. අම්මාවත් අම්මා මරන්නයි දැන් අඟුලිමාල සූදානම්. එහෙව් අඟුලිමාල ළඟට අම්මා යනව පින්වතුනි සසර. අම්මා කියන්නේ සසර. අම්මා යනෝ දැක්කා බුදුහාමුදුරුවෝ. මෙච්චර කාලයක් මේ තොරතුරු බුදුහාමුදුරුවෝ දන්නේ නැද්ද? මිනිමෙරුව කියලා දන්නේ නැද්ද? සවැත් නුවර අඟුලිමාලයෙක් ඉන්නවා කියලා දන්නේ නැද්ද? එයා එක එක්කෙනා මරනවා කියන එක බුදු නෙතට පේන්නේ නැද්ද? පෙනුණා. හැබැයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ නෑ ඒ තාක් වෙනකන්. ඇයි? බුදුවරු ඉන්නේ මිනිමරුව නැති කරන්න නෙවෙයි, මංකොල්ලකාරයෝ නැති කරන්න නෙවෙයි, පාතාලේ නැති කරන්න නෙවෙයි, කසිප්පු වරක්කු නැති කරන්න නෙවෙයි. බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ දුප්පත්කම නැති කරන්න නෙවෙයි, දුක නැති කරන්න. අපේ රටේ ගොඩක් අයට වැරදිච්ච තැන තමයි බුදුදහම පාවිච්චි කරන්න උත්සාහ කරනවා දුප්පත්කම නැති කරන්න. එහෙම එකක් නැති කරන්න බෑ. දාලින්දියම් භික්කවේ දුප්පත්කම කවදාවත් නැති වෙන එක සසර තියෙන දෙයක්. අපි කරන දෙයට ලැබිලා තියෙන. දුප්පත්කම නැති කරන්න බෑ බුද්ධාගමට. බුදුදහමට පුළුවන්කම තියෙන දුක නැති කිරීම විතරයි. ඔය දුක කියන එක කොසල් රජතුමාටත් තනපතිතුමා එකයි. කොසල් රජතුමාට දුප්පත්කමක් එන්නේ නැහනේ. දුප්පත්කම නාවට දුක කියන එක කොසල්ටත් එනවා. අඟුලිමාලටත් එනවා. සෝපාකර සුනීතටත් දුක කියන එක එනවා. දුගියටත් එනවා. රජතුමාටත් දුක කියන එක නම් එනවා. දුගියට දුප්පත්කම ආවට රජතුමාට දුප්පත්කම එන්නේ නැහැ. එහෙනම් දුප්පත්කම නැති කරන්න නෙවෙයි බුදුදහම තියෙන්නේ දුක නැති කරේ. සත්හට වෙන බව දුකට වේදාන. ඒකයි අර්ථය. අඟුලිමාල එළියට බැස්ස විතරයි මේ අම්මා එළියට බැස්ස විතරයි බුදුහාමුදුරුවෝ මේක දැක්කා. අම්මට කලින් බුදුහාමුදුරුවෝ වැඩියා. දැන් වඩිනවා දැන්. අඟුලිමාල කල්පනා කරනවා පිරිසක් එක්කවත් මේ කැලේට මිනිස්සෙක් එන්නේ නැති එකේ මෙන්න ශ්‍රමණයෙක් එනෝ තනියේ. කමන්නේ මට ඒව අදාළ නැහැ. ශ්‍රමණයාවත් කමන්නේ කපන වැගිල්ල. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන අඟුලිමාලට අදිෂ්ඨානයක් ඇති කළා. මගේ ළඟට කිට්ටු වෙන්න එපා, ටිකක් වෙහෙස වෙලා එන්න කියලා අදිෂ්ඨානයක් කළා. දැන් අඟුලිමාල බුදුහාමුදුරන්ගේ පස්සෙන් එළවනවා. බුද්ධ අදිෂ්ඨානයෙන් එයා දුවනවා. බුදුහාමුදුරුවෝ එක තැන ඉන්නවා. බැරිම තැන අඟුලිමාලක ශ්‍රමණය ඔහොම හිටු. බුදුහාමුදුරුවෝ කිව්වා මම නැවතිලා අඟුලිමාල උඹනේ දුවන්නේ කිව්වා. අඟුලිමාල අහනවා ඈ දැන් මෙච්චර මම පස්සෙන් එලෙව්වා. ඔයයි දුවන්නේ නැත්තම් මං මොකටද අප්පා එලවන්නේ කියලා. ඔයා දුවන්නේ නැත්තම් මම මොකටද එලවන්නේ කියලා. නෑ අඟුලිමාල මං නැවතිලා උඹ දුවන්නේ. ඊට පස්සේ මේ ශ්‍රමණියෝ බොරු කියන්නේ නැහැ. ශ්‍රමණියෝ බොරු කියන්නේ නැහැ. ඇත්ත කියන්නේ දුවනව නේද? ඔන්න පින්වතුනි බණපදේ. මෙච්චර කාලයක් අපිට අහුවෙච්ච නැති අඟුලිමාලගේ බණපදේ. නෑ අඟුලිමාල මම දුවන්නේ නැහැ. ඒ කොහොමද එහෙම කියන්නේ? අඟුලිමාල මම ප්‍රාණඝාතය නැමැති අකුසලයෙන් දුවන්නේ නැහැ, නැවතිලා ඉන්නේ. මං අදත්තානේ නැමැති අකුසලයෙන් දුවන්නේ නැහැ, නැවතිලා ඉන්නේ කිව්වා. එහෙනම් දුවනවා කිව්වේ සසරේ දුවන්නේ මොකකින්ද අපි? ප්‍රාණඝාතයෙන් දුවනවා, අදත්තාදානයෙන් දුවනවා, කාම මිත්‍යාචාරයෙන් දුවනවා, මුසාවාදයෙන් දුවනවා, සුරාවෙන් දුවනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ පහෙන්ම නැවතිච්ච කෙනෙක්. ඒකයි අඟුලිමාලට කිව්වේ උඹ දුවනවා මම නැවතිලා කියලා. බලන බලපදේ ලස්සන බණපදයක්. දැන් අඟුලිමාල ගැන ඔයත් හිතන් හිටියා වගේම අඟුලිමාල හොඳ නැහැ කියලා ඔයත් හිතනවා වගේම මෙතනත් නැද්ද අප්පා අඟුලිමාලිලා? නෑ ගෙදර අල්මාරියට මීයක් එනවා නම් හෙට උදේ ප්ලෑන් කරලා ඇවිල්ලා නැද්ද බලන්න. මී කතුරක් හරි තියලා හෙට මරනවා කියලා. මරණීය ප්ලෑන් කරනවා කාගේ හරි නේ. එහෙම අය නැද්ද? ඉන්නවා. අඟුලිමාලලත් ඉන්නවා. තාම සසර අපි දුවනවා. අන්න මොකද උනේ? දමනය කරගෙන අරන් ගියා. බලන්න පින්වතුනි මෙතන තියෙන වටිනාම කතාව ඒක නෙවෙයි.
අච්චර මිනි මරලා බුදුනෙතට නොපෙනුනාට අම්මා එළියට බැස්ස විතරයි පෙවුණා. අම්මා කියන්නේ ගෙදර මහ පුදුම කෙනෙක්. කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදානි. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදානි. බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදානි. අම්මා නැති ගෙදර පන යනවා නොදානි. පින්වතුනි ඉස්සර බලන්න අම්මා හරි පුදුමයි. හැම ගෙදරකම තානාපතිතුමා ඉස්සර අපේ ලංකාවේ කුකුලෙක් හිටියා. දැනුත් ඉන්නවා ෆ්‍රිජ් එකේ. ෆ්‍රිජ් එකේ ඉන්න කාගෙන නෙමෙයි කියන්නේ. හැම ගෙදරකම හිටියා කුකුලෙක්. එතකොට කුකුලා අඬලනකොට තමයි අම්මා ඇහැරිලා නේද පිනෙබර යාමේ සැවුලන් හඬලනවා. අම්මා වට කර ලිපගින්නින් මෙලවෙනවා. නේද? කුකුලෙක් හැම ගෙදරකම හිටියා. එතකොට කුකුලෙක් හිටියේ නැත්නම් ඒ ගෙදර එළි වෙනවා දන්නේ නැහැ. ඌ ඇඬලුවට පස්සේ තමයි අම්මා නැගිටින්නේ. අම්මා නැගිට වෙලාවෙ ඉඳලා වැඩ. එතන එළි වෙනවා දකින්නේ. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදෙනි. හැම ගෙදරකම හිටිය හරකෙක්. මොකද කිරි ටික දොවලා දුන්නේ තාත්තා නේද? වැඩට යනකොට තාත්තා හරකත් අරගෙන ගිහින් එළියේ බැන්දා. තාත්තා ගෙදර එනකොට හරකත් අරගෙනයි ගෙදර ආවේ නේද? අර ගුණදාස අමරසේකර සූරින්ගේ කවිපන්තියක් නේ යමන් කල්ුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා. නුඹට වඩා මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා කියලා. යමන් කළුවේ ගෙදර යන්නේ. ඒ කියන්නේ තාත්තා වැඩ ඇරලි වෙනකොට කරුවල වැටිගෙන එනකොට කළුවට කතා කරනවා, හරකට කතා කරනවා. යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා. නුඹට වඩා මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා. ගෙදර යනකොට ගවයත් එක්ක කරගෙන හරකත් එක්ක කරගෙන යනවා. එතකොට එයා ගෙදර ආවට පස්සේ අපිට හරකගේ ගඳ තේරෙනවා. තලු මර ඉන්නව තේරෙනවා නේද? එතකොට සමහරලාට මෙහෙම දොරෙත් දෑත් කරලා අම්මා බල්ලා කියනවා හරකත් නැගිටලා මේක බුදි කියලා. විවාහයට පාඩම් කරන කාලෙට. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදෙනි. බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදෙනි. හැම ගෙදරකම හිටියා බල්ලෙක්. එයා මොකටද ඉන්නේ බල්ලා? බල්ලා ඉන්නේ බුරන්නනේ. ඒ හොරු වෙනකොට දන්නේ නැති කෙනෙක් එනකොට බල්ලා බුරනවා. එතකොට හොරු අල්ලන්න පුළුවන්. දැන් ලංකාවේ හොරු අල්ලන්න පුළුවන්ද? ඇයි ඒ? බල්ලා බුරන්නේ නැහැ. බල්ලා නැහැ. බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදෙනි. දැන් හොරෙක් ආව ගෙදරට බල්ලා පුරනවා. එතකොට හොරා අල්ල ගන්න පුළුවන්. බල්ලා නැතුණු දැන් තානාපතිතුමා වෙලා තියෙන්නේ බල්ලා හොරා අරන් යනෝනේ අප්පා. රැට ඇවිල්ලා ගෙදර හදන බල්ලා අරන් යනවා. උදේට Facebook එකේ දාරේ ඔබතුමා කියපුවගේ TikTok එකේ දානවා අපේ ටොමියා ආගිය අතක් නැත සොයා දෙන කෙනෙකුට ලක්ෂයක් මුදල් තෑගි දෙනවා කියන බල්ලා හොයන්න එපා ඊට පස්සේ. අම්මා නැති ගෙදර පන යනවා නොදානි. අම්මා නැත්තම් ගෙදර පන යනවා දැන. ඒ වුණාට ගෙදර තියෙන මලම කරදරේ කවුද? ගෙදර තියෙන මලම කරදරේ. අයියෝ අම්මයි මම කිව්වේ නෑ හොඳේ. බලන්න කොච්චර කරදර කරනවද කියලා අම්මා. නේද? සමහර වෙලාවට අපි කෑවේ නැත්තම් කියනවා බෙදලා තියෙනවා මම මෙතන තඹ විසි කරනවා කන්න නැද්ද කප. ඉක්මනට කාගෙන ගියොත් අයින් බයි බත් එක්ක කන වෙන එකෙක් කෙනෙක් කිව්වද ඕක හිමීට කප. පාඩම් කරන්නේ නැත්තම් කියනවා අනේ දෙයි හාමුදුරනේ බලපංකෝ මං මුළු දවසම වෙහෙසලා බංකුවට තැපලා මේකි පන්ති ගානේ අරගෙන ගිහිල්ලා ඉස්කෝලේ ගෙනිහිල්ලා අරම කරලා මෙහෙම කරලා උගන්වනවා මේකි පාඩම් කරන්නේ නෑ නේ කියලා කියනවා. රෑ 12 පැනලා පාඩම් කරොත් ඇයි උඹ ලෙඩක් හදා ගන්න හදන්නේ පාඩම් කරලා ගයි කොහෙද යන්නේ උඹ මේක ලියන මහත්ය වෙන්න හදන්නේ නාන්න නැතුව හිටියොත් කියන මේකනේ බා හඩ වගේ ඉන්නව නාන්න යන ගිහින් නාගෙන කියලා. ගොඩක් වෙලාවට ඇප් එකට ඔළුව අල්ලගෙන නාගෙන යනවනම් ඇයි උඹ ලෙඩක් හදා ගන්න හදන්නේ කිව්වා අහන්නේ නාන ගොඩ කරත් ඇරදි නොකරත් ඇරදි. හැබැයි ඉතින් මහා වදයක් අම්මා. හැබැයි එක දවසක් ඔය වදේ නැති වෙලා බලන්න. ගෙදර ඔය වදේ එක දවසක් අපිට ඈරවන්න ගියාට පස්සේ දවසක් අම්මා ඇහැරුවේ නැත්තම් මොකද වෙන්නේ? අම්මා නැති ගෙදර පණ යනවා නොදෙනි. අම්මා ගෙදර හිටියේ නැත්තම් නිින්ද ගිහිල්ලම පණ යනවා අපි. අම්මා සසරක්. ඔන්න බලන්න පින්වතුනි. ඔන්න ඔය කතාව කියනකොට මෙන්න අවසන් කරනවා. අම්මා අපි තෝරගත්තා. අම්මා අපිව තෝරගත්තේ නැහැ. අපි අම්මව තෝරගත්තේ. ඇයි ඒ? ඔන්න බලන්න. සිද්ධාර්ථ අම්මව තෝරගත්තා මොකටද?
බුදු වෙන්න විවරණ ලබාගත්තු අම්මා නිසා සිද්ධාර්ථට අම්මා පිහිට වුණා දින 7යි. දින 7න් අම්මා පිහිට වුණා. දින 7න් පස්සේ අම්මව සිද්ධාර්ථට අවශ්‍ය වුණේ නැහැ. සිද්ධාර්ථ අම්මගෙන් නිදහස් වුණා. මට කිව්වනේ අපේ අම්මා උඹ මාව කන්න ආපු එකෙක් කියලා. ඇත්ත කතාව. අවුරුදු 10ක් මං අම්මව කෑවා. ගෙදර ඉඳගෙන කන්න හදන්න ඕන, මට ඇඳුම් හදන්න ඕන, තේ ටික දෙන්න ඕන, මට රිද්ද පොරවන්න ඕන, පන්තියට එක්කරන් යන්න ඕන, මං නාවන්න ඕන, කවන්න පොවන්න ඕන. කොච්චර වැඩද අප්පා මගෙන් අපේ අම්මට මොන තරම් කරදරයක්ද. කන්න නෙවෙයිද ඇවිල්ලා තින්නේ අම්මව. දවසක් මං අම්මගෙන් ගිහින් අම්මේ මම මහාන වෙන්නේ ආපලයන් කිව්වා. අවුරුදු 10යි තානාපත්තුමා අවුරුදු 10න් මාව නිදහස් කළා. අන්න මට අම්මා පිහිට වෙච්ච තැන මං අම්මව හොයාගෙන ඇහිලා තියෙන්නේ අවුරුදු 10ක් වැඩ ගන්න. ඒ 10න් පස්සේ ආයේ අපේ අම්මා රන් රිදී මුතුමැණික් වස්තුව මට ගොඩක් ගහලා කිව්වා මෙන්න හාමුදුරනේ ගන්න කියලා මට වැඩක් නැහැ. මොකද මට මගේ අම්මා මගේ යුතුයකම කරලා ඉවර කළා. අඟුලිමාලට අම්මා යුතුයකම කරේ එළියට බහැලා අඟුලිමාල මිනීමා මරණයෙන් බේරගන්න. අඟුලිමාලගේ වයස අවුරුදු තනපතුමා 35යි. අඟුලිමාලගේ අම්මා පිහිට වුණා අවුරුදු 35න් අඟුලිමාලට. මගේ අම්මා මට පිහිට වුණා අවුරුදු 10න් මට. සිද්ධාර්ථගේ අම්මා යාට පිහිට වුණා දවස් 7න්. මේ අපි තුන්දෙනාටම අම්මා නම් සසරක්මයි. අම්මගේ යුතුයකම අපි තුන්දෙනාටම වෙලා ඉවරයි. ආය අම්මගෙන් අපමල් රේණුවක දෙයක් අපිට. හොඳයි. එහෙනම් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබට තේරෙනවද ඔබේ අම්මගෙන් යම්කිසි යුතුයකමක් වුණා කියලා? දැන් මං කියවනේ යම් තැනකින් ඔබව නිදහස් කරනවා කියලා. අම්මා සමග තියෙන ගනුදෙනුවත් එක්ක. පින්වත්නි, පහුගිය දවස්වල ලංකාවේ ප්‍රවෘත්තියක් ගියා. ඒ සිදුවීමක් වුණා. දින 3ක් වයස ඇති බිලිඳියක් අම්මා කෙනෙක් කෝච්චි පෙට්ටියේ දාලා ගියා. ඒ බිලිඳිය මැරුණා. මට කියන්න ඒ අම්මා අර බිලිඳියට යුතුයකම ඉටු කළාද? කළාද? යුතුයකම ඉටු කළේ නැහැ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් ගියා ලංකාවේ. දවසක් වයස ඇති බිලිඳියක් වෙලක දාලා ගියා. ඒ අම්මා ඒ බිලිඳියට යුතුයකම ඉටු කළාද? කළාද? කළා. ඇයි? ඒ බිලිඳිය මේ ප්‍රවෘත්ති ආරංචි වෙනවත් එක්කම ජාත්‍යන්තරයෙන් කතා කළා. තානාපතිතුමා ඉල්ලුවා අපිට දෙන්න ඔය දරුවා හදාගන්න කියලා. හැබැයි මෙහෙම කිව්වයි කියලා හම්බෙන ඔක්කොම වෙලේ දාලා යන්න එපා. ඇයි? අර දින 3ක් වයස ඇති බිලිඳිය මැරුණනේ. එයාගේ ජීවිතේ ගොඩ ගන්න අම්මට උදව්වක් කරන්න බැරි වුණානේ. එහෙනම් ඒ හරි අම්මා නෙවෙයි තෝරගෙන තිබුණේ. අන්න සසර. හරි අම්මා තෝරගත්තේ නැහැ. ඒ නිසා ජීවිතේ මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ප්‍රයෝජනයක් නැතුව. නමුත් අර බිලිඳිය තෝරගත්තු අම්මා එක දවසයි දරුවා මැරුන්නේ නැහැ කොහොම හරි. මැරිච්ච නැති නිසා ඒ අම්මට ඒ අකුසලයේ ඇති. නමුත් ඒ බිලිඳිය ජාත්‍යන්තරයෙන් ගත්තා හදාගන්න. අන්න එක දවසින් ඒ බිලිඳියගේ මේ අම්මගේ යුතුයකම වෙලා අවසන්. ඒ වගේ මතක තියාගන්න. ඔයත් දැන් ප්‍රවෘත්ති බලන ඕනේ. ඒ ප්‍රවෘත්ති බලන තැන්වල තියෙනවා පින්වතුනි මෙන්න මෙහෙම නම් ටික. මේ දවස්වල කෙහෙල් බද්දර පත්මේ අහලා තියෙනවද? කෙහෙල් බද්දර පත්මේගේ අම්මාගේ යුතුයකම ඉටු කළාද? හරක් කටා බැද්දගාන සංජීව නේද? තැඹිලි ලහුරු බැකෝ සමන්. දැන් මේගොල්ලොන්ගේ අම්මලා නැද්ද මෙයාලට? ඉන්නවනේ. තානාපතිතුමනි තාම මේ කියපු අයගෙන් ඔය අය ටිකක් ඉන්නවා මැරිලා නෑ තාම. පුළුවන් වේද නැද්ද කියලා දන්නේ නෑ ඒ අම්මට මේ දරුවෝ බේරගන්න. මේ තංගුලිමාලයෝ වගේම අය තමයි සමාජෙම්ම යම් තැනකට දාපෙක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පිම්බර ස්වාමිනේ දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ.
නේද? මගේ අම්මාවත් දොරටුව අද්දර ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒ අම්මා අවසන් මොහොතේදී බැරි වෙලා හරි අර අයගේ ජීවිතේ ගොඩදා ගත්තොතින් අඟුලිමාලටම බුදු කෙනෙක් හිටියා. දැන් මේගොල්ලන්ට බුදු කෙනෙකුත් නැහැ. අම්මා තමයි බුදුවරයා බවට පත් වෙන්න පුළුවන් වුණොත් හොඳයි. නමුත් ඉතින් බැද්ද ගානේ සංජීවලාව බේරගන්න බැරි වුණා. කඩුවෙල වසන්තලව බේරගන්න බැරි වුණා. අම්මට බේරගන්න බැරි වුණා. ඒ නිසා මතක තියාගන්න වර්තමානයේ මාතා මිත්තං සකේ ගරේ gedara mituri අම්මා gedara mituri අම්මා නම් අම්මාට යුතුයකමක් තියෙනවා. ඔබ උපද්දපු දරුවගේ යුතුයකම ඉටු කරලා මැරෙන්න. ඒ ඔබව හොයාගෙන ආවේ ඔබට වද දෙන්න ආවේ අම්මා බලපු අය. ඒ නිසා ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න මුළු රෝගයක් රටක් දිනන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි බණ අවසන් කරන්න කලින් තව චුට්ටක් අපි නැගිටලා පුංචි වන්දනාවක් කරලා වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. පුංචි වන්දනාවක් කරලා අවසන් කරමු. ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම සිහිපත් කරලා පොඩි වන්දනාවක් අපි සිදු කරමු. අපේ දරුවෝ පැටවු ඉන්නවා නේද? ඒ අයටත් දැනෙන්නත් එක්ක අපි මේ විදියට මේ කවි කියලා අපි පුංචි වන්දනාවක් කරමු. අත් දෙක ගමු අපි පපුවට. පින්වතුනි ඇයි අපි අම්මට තාත්තට වඳිනකොට පපුවට අත් දෙක ගන්නේ? තුනුරුවන් වන්දනා කරනකොට අත් දෙක කොහොමද තියාගන්නේ? නළලේ. ඇයි නළලේ තියාගන්නේ? ඊට වඩා වටින දෙයක් ලෝකේ තවත් අපිට ඇත්තේ නෑ නේද? සිරසට වඩා තවත් දෙයක්. සිරස කියන්නේ මාධ්‍ය නෙමෙයි හොඳ. සිරසට වඩා කියන්නේ මේ සිරස. මෙතනින් උඩ තවත් දෙයක් නෑනේ අපිට. ඒක නිසා තමයි අපි අත් දෙක සිරස මත තබා ගන්නේ. ඊළඟට දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට අත් දෙක කොහොමද තියාගන්නේ? මෙන්න මෙහෙම මිට මොළවල තියාගන්නවා. ඇයි මිට මොළවල තියාගන්නේ? දෙවිවරු කියන්නේ පින්වතුනි පින් තියන අය. තියන අයට දෙනකොට මිට මොළවනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ අපි මේක දෙන්නේ තියන අයටයි කියලානේ. යමක් තියන අයට දෙනකොට එහෙමයි කියන්නේ. තියනවා කියන අර්ථය තමයි මිට මොළවනවා කියලා කියන්නේ. දැන් සමහරලාට තානාපතිතුමා මෙහෙම හිතනවා මේ සිංහල අලුත් අවුරුද්දේ කොහොම කාලේ ඉන්නද කියලා හිතාගෙන ඉන්නකොට තානාපතිතුමා ඇවිල්ලා මගේ අතේ රුපියල් 5000ක් මිට මොළවල ගියා. යන්තම් අවුරුද්ද කෑවගෙන මිට මොළවනවා කියන්නේ තියනවා කියලා. එහෙනම් දෙවිවරු කියන්නේ පින් තියන අය. තියන අයට දෙනකොට මිට මොළවලයි දෙන්නේ. ඒක තමයි අත් දෙක මෙහෙම කරන්නේ. මීගී ඥාතීන්ට පින් දෙනකොට අත් දෙක කොහොම තියාගන්නේ? ඔහොම තියාගන්නේ. ඇයි මෙහෙම තියාගන්නේ? නෑ කියන අර්ථය සටහන් කරන්නේ නැහැ. මේ මොකුත් නැහැ. එහෙම අත් දෙක ගන්න කොහේ තිබිලද? අත් දෙක තියෙන්නේ කොහෙද? දන්නේ? අත් දෙක තියෙන්නේ දෙපැත්තේනේ යන්නේ. මේ දෙපැත්තේනේ මේ අත් දෙක තියෙන්නේ. දෙපැත්තේ තියෙන අත් දෙක මෙහෙම එකතු කරනවා. ඇයි ගන්නෙ? මෙහෙම ළඟට මීගී ඥාතීන්ට පින් දෙනකොට තානාපතිතුමා ළඟට ගන්න ඕනේ. ඒගොල්ලෝ සිහි කරලා ළඟට ගන්න ඕන. ඒගොල්ලන්ට නෑ පින් නැති අය නැtei කියලානේ අපි හිතන්නේ. නැති අයට දෙනවා ඉදම් මේ ඥාතීනන් ඔතු කියලා දීපු ගමන් මෙහෙම අත්හරිනවා. ළඟට ගත්ත දුන්න දීපු ගමන් අත්හැරියා. අම්මට තාත්තට වඳිනකොට ඇයි අත් දෙක පපුවට ගන්න? හදවතින් ආදරය කළේ අම්මා. හදවතට කතා කළේ අම්මා. හදවතින් අපේ දියුණුව ප්‍රාර්ථනා කළේ අම්මා. හදවතින්ම පස්සෙන් හිටියේ ළඟෙන් හිටියේ අම්මයි තාත්තයි විතරමයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි. ඒ නිසා පපුවට අත් දෙක ගමු. අපි පුංචි වෙලාවක් මෙන්න මේ විදියට අපි මේ මව්පිය වන්දනාව සිද්ධ කරලා අපේ ජීවිතේට මේ විදියට ජයග්‍රහණ ළඟා කරගන්න බුදුන් වඳින්න අත් දෙක එකතු කරගන්න හැම කටයුත්තක්ම සිද්ධ කරන්න ශක්තිය දීපු ආදරණීය අම්මා බුදු වේවා. තාත්තා බුදු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන මේ විදියට අපි කියමු. කඳුළු මැදින් අප සිඹලා ජීවිතයක් සෙවූ නුඹේ තුරුලේ ඇතිසෙනේ අස පපු කුහරේ ඇනී මහා මෙරසේ අපව හදා ගුණනන දෙක බෙදුම් මෑණියනේ මම වඳිනෙමි ඔබේ පායුග නැමි ඉපදුණු දවසේ ඉඳලම මගේ ළඟ සිටි අම්මා කත කුණු මගේ අත කෑවේ
මට ඇති පෙමින්දා නුඹේ තුරුලේ ඇති සෙනෙහස වෙන කොතනද මන්දා මගේ අම්මේ මම මේ නයි කෙලෙස ගෙවමි මන්දා කුසගින්නක් දැනුනෝතින් අපට අපේ අම්මා කඳුළු හෙළුවේ සුව වෙන තුරු නිදි නොමැතිව අම්මා නුඹේ අතගෙන මගේ හිස මත තබන විටදී අම්මා මුළු ගත මගේ සුව වෙනවා නුඹේ සෙනෙහස හින්දා කටට රසට බත සරි කොට පිණි හැදුවත් අම්මා අපට බොම ආදරෙන් බත් කැවුවත් අම්මා බත පතොලේ දන් කුඩවල රස බැලුවේ අම්මා නුඹේ කුස නොපෙරුනේ සැමදා අප ගැන සිතු හින්දා දුක සැප කඳුලට සුසුමට ළඟ සිටි අම්මා වෙල්ලෙලි වැව්බැම් අප සෙව්වෙත් නම්මා ජීවිතයේ ආලෝකය හිරු නොව අපේ අම්මා බුදුන් දැක නිවන් දකිනවා මගේ ආදර අම්මා දරුවන් තුරුළු කරගෙන හදවත හස්සේ නොපේනෙන ලෙස හැඬුවා පියතුමා හැම තිස්සේ මුතු කැට කඳුළු හරවා පනමට ගත්සේ ඒ කඳුළුමයි අපේ ගිනි නියුමට පිස්සේ ගත වෙහෙසිලා ධාඩිය පෙරිලා ඇත්තේ හිතවත් කමක් තිබුණත් මුහුණේ නැත්තේ තුරුලට ගත්තොතින්නම් හදවතේ තත්තේ සංගවනු බැරිවේ පියසෙනෙහස තෙත්වේ අම්මා නැතිගේ අම්මා වෙනවා සංමා සංබුදු ගුණ පැතිරෙනවා නම්මාගෙන සිත දුක් මූලනවා සංමා සංබුදු ගුණ පැතිරෙනවා ගිය ගිය තන ජාය අරගෙන එන්නේ ජය ජය තඹටයි
දරුවන් යවුවේ සිය දුක් විඳිමින් දුක දරුවේ එම පියවරුමයි මතු බුදු වන්නේ කලා වැවි වැව් බැම්මයි මට නුඹ අප්පච්චි මහබෝ සමිඳුගේ සෙවණයි නුඹේ හිත අප්පච්චි රන්වැලිස කොත් කරලයි සෙනෙහස අප්පච්චි බුදුන් දැක නිවන් දකින්නවා මගේ සුදු අප්පච්චි හොඳයි සාදු කියමු පින්වතුනි අපි හැමදෙනාම පින්කමේ වැඩ කටයුතු අවසන් කරමු මම ඔබේ කාලයෙන් විනාඩි 14ක කාලයක් දැන්ට අරන් තියෙනවා තව විනාඩි 2ක කාලයක් ගන්නවා විනාඩි 16ක් විතර අරගෙන තියෙනවා ඉතින් මට මේ ගමනටම පැය 10ක් යනවා කොළඹ ඉඳලා එන්නේ කොළඹට එන්න තව පැය 3-6ක් යනවා පැය 16ක් ගත කරලා ඔබට පැය එකමාරක්වත් බණ ටික කියාගන්න බැරි වුණා නම් වැඩක් නැහැ කියලා හිතුණා. ඒකයි මං විනාඩි 15ක් ගත්තේ. ඒ නිසා අපි හැමදෙනාම ලස්සන පින්කමක් සිද්ධ කරා. ලස්සනයිද? තල්ලත්තට බොරළු ගහනවා වගේ ඇහුණාද? ටකරන් වලට ගල් ගහනවා වගේ ඇහුණාද මේ දවස් ටිකේ? ඈ පියල් මහත්තයා? ලස්සන පින්කමක් අපි කරගත්තා නේද? මල් වගේ ලස්සන මිනිස්සු එකතු වුණාම මල් වගේ ලස්සන පින්කම් කරන්න පුළුවන්. මල් එකතු වෙන්නේ මල් ගොඩට, තානාපතිතුමනි කුණු එකතු වෙන්නේ නිතරම කුණු ගොඩට. එහෙමනම් නේද? සසල සිත් තුල කසල මිත කුසල නැත. නිසල සිත් තුල කුසල මිස කසල නැත. එහෙනම් නිහඬ සිත් වල හැම වෙලාවෙම තියෙන්නේ කුසලයයි. කුසලයෙන් තමයි අපේ ජීවිතේ දිනන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දවසේ සහභාගී වෙච්ච ගෞරවනීය අපේ ජූඩ් චානක පියතුමන්ව සිහිපත් කරන ඔබතුමා මගේ හඬ අහගෙන නේද? ඔබතුමාට ඉතින් නිතර පුළුවන් ආශිර්වාද කරන්න. මට ඉතින් ඔය කල්ප කාලයකට ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ ආශිර්වාදයක් එකතු කරන්න පුළුවන් උනේ අපේ පියල් සුවන්ත මහත්මයාටත් ගාමිණී මහත්මයාටත් තානාපතිතුමා ඇතුළු කොටගෙන මේ පින්වත් පිරිස් අපේ නිශාන්ත මහත්තයලා ඇතුළු මේ හැමදෙනාම සභාපතිවරු ලේකම්වරු හැමදෙනාටම මේ පින් සිද්ධ වෙන්න මට ඔබට මේ රටට ඇවිල්ලා බණ කියන්න අවකාශය ලැබුණා. ඒ ඔබ සියලු දෙනාටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අච්චර රටේ හාමුදුරුවෝ ඉඳිදි මාවම වැඩම පිළිබඳව මගේ හඬ මෙච්චර අහගෙන ඉන්න. ඉතින් කෙසේ වෙතත් ඒ සියලු දෙනාටමත් ආශිර්වාද කරලා ඒ වගේම විශේෂයෙන්ම අපේ ලක්මාල් වීරසූරිය මැතිතුමත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මට දානේ සකස් කරලා ගෙන ආපු අය, ගිලම්පස සකස් කරලා ගෙන ආපු අය, ඒ වගේම තානාපතිතුමා යොමු කරපු මදුසංක පුතා මගේ ළඟින්ම ඉඳගෙන මට එයා කරදර කරා. ඇත්තටම කියනවා නම් මම එයාට කරදර කරේ නෑ ගොඩක් වෙලාවට. ඉතින් දරුවට හිතාගන්න මොනවද දෙන්නේ නේද? මේ අම්මලත් ඇහිලා සමහරලාට මොනවද හාමුදුරුවන්ට ඕනේ මොනවද ඕනේ කියලා ඇහුවා. මං කිව්වා දෙනව නම් වාහනයක්. මං එහෙම කිව්වා මොනවද ඕනි කියලා. වාහනයක්, ගෙයක්, ඊළඟට මොනවාද රත්තරන් බඩු මදුසංකයි මා එකතු වෙලා තමයි ලිස්ට් එක හැදුවේ. හම්බුන්නේ නැහැ. ඒව නම් හම්බුන්නේ නැහැ ගාමිණී මහත්තයා. ඉල්ලු මගෙන් අහුව මොනවද ඕනි කියලා. මම ඉතින් ඕන දේවල් ටික කිව්වා. පස්සේ කිව්වේ නේද? ගොඩක් සතුටුයි ඔබත් එක්ක මේ කටයුතු සිද්ධ කරන්නට ලැබීම පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම අපි හලීම් මැතිතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම අපේ නිවේදකතුමා නම මංජු. ඔව්. එතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරලා ඒ වගේම
අපේ කැලුම් අයියා නිතර දෙවේලේ හොයලා බලලා කටයුතු කළා මගේ ගමේ මගේ විහාරස්ථානයේ තියෙන ගම. ඉතින් එතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරලා ඒ සියලු දෙනාටමත් නිසා ඔබතුමාව මට කවදාවත් අමතක වෙන්නේ අපේ ආචාර්ය ලක්ෂිත රත්නායක මැතිතුමා. ඉතින් සියලු පහසුකම් ටික ස්වාමින් වහන්සේ නමකට අවශ්‍ය කරන බොහොම ගෞරවයෙන් ඔබතුමාගේ කටයුතු සිද්ධ කළා. ගොඩක් පිං ඔබතුමාට ඒ ඇතුළු කොටගෙන නේද මේ මාධ්‍ය YouTube නාලිකාවල අපේ මැතිතුමාලා ඒ වගේම අපේ ඡායාරූප ශිල්පීන් ඇතුළු සියලු දෙනා මේ සම්බුද්ධ පූජාවල් සකස් කරන්න මේට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට නේද වචනයක් හරි ශ්‍රවණය කරපු දන්සල් දීපු ලස්සන පින්කම් ගොඩක් තිබුණා. ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්කම් වලට පුංචි දරු පැටවු ටික නැටුවානේ නේද? ලස්සනට නැටුවා ලංකාවේ නැටුම් ගොඩක් ලස්සනට නැටුවා. දරු පැටවුන්ටත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ දරුවන්ට පුරුදු කරපු ගුරුවරුන්ට නේද මේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලෙට මේ සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන අපේ කලාව තවදුරටත් සංස්කෘතික දායාද විදියට මේව කරන්න අපේ කලා සංසදයක් සංස්කෘතික සංසදයක් ඒ වගේම විශේෂයෙන්ම ආගමික වැඩ කටයුතු සිදු කරන මේ සංඝම් ඒ වගේම විශේෂයෙන් අපේ ගාමිණී මහත්මාලා වගේ විශේෂයෙන්ම පරිත්‍යාගී සීලෙන් එකතු කරගෙන සමාජ සේවය සිදු කරන බහුතරයක් දෙනා කුවේට් රටේ කටයුතු කරනවා. ඉතින් මම ඍජුව සම්බන්ධ නොවුනාට අර කොරෝනා කාලේ එහෙම ඉමෝ වලින් ගොඩක් මේ අයට බණ කිව්වා. ඒ වගේම අපි තවත් නාලිකාවල ගොඩක් මේ රටේ ඉන්න අය එකතු කරගෙන ධර්ම දේශනා සිදු කරලා තිබුණා. කෙසේ වෙතත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් මගේ අනුශාසනාව මම මේ වෙලාවේ නිමාවටපත් කරනවා. තින් සම්බන්ධ වෙච්ච ආවගිය හොඳයි කියපු සියලු දිනාටමත් මේ වෙලාවේ රත්නත්‍රය ආශිර්වාද බලය ලැබේවා. ඔබ නමින් මේ ගියා වූ සියලු මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ ආයති භවයන් සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම හැම දිනාටමත් මේ ආශිර්වාදය එකතු වෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔබ කරන රැකී කටයුතු ඒ වගේම ඔබගේ අනිකුත් සියලුම ව්‍යාපාරික කටයුතු ආදී සියලුම ප්‍රාර්ථනා සිතන පතන කරන කියන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන හැම කටයුත්තක්ම ਸਰවපකාරීන් සාර්ථකව සිදු කරන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ජීවිත සුභ සිද්ධිය උදා වේවා. හැම දිනාටම යහපත උදා වේවා. උතුම් නිවනෙන් සැනසීම ළඟා කර ගැනීමට මේ සියලු කුසල් දෙවියන්ටද හේතු වාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වා අප හැම දිනාටම උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. පිනිබිඳු සොඳයි අවුවට නුමදිලිහේ නම් දේදුණු සොඳයි සුදිලීලා නොමකේ නම් මල් පෙති හොඳයි පරවී බිම නොවටේ නම් ඉපදුම මොටද කවදා හරි මිය යානම් ඉරමල සොඳයි ඉරගල තුල වැටෙන තුරු සඳ මල සොඳයි පායාලා දිලෙන තුරු හදවත හොඳයි ඉවසාලා සිටින තුරු සෙනෙහස හොඳයි විඳගත්ොත් මියන තුරු සිතේ සිත වටට ආදරයෙන් සරසා මලේ මල් රුවට වැහැපන් මල් වරුසා සිතේ රේනුවෙන් හදවත් විල ගවසා හමුවෙමු අපි නැවත සැනහෙන්නට නොලසා හමුවෙමු අපි නැවත සැනහෙන්නට නොලසා හමුවෙමු අපි නැවත සැනහෙන්නට නොලසා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා අපේ නිශාන්ත මහත්මාවත් මේ වෙලාවේ සිහිපත් කරන ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවචතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. ඒත් එක්කම අපේ කලා නිර්මාණ ශිල්පීතුමන්නේ මොකද්ද නම? දිමුතු
ප්‍රසන්න මැතිතුමා නේද? ඔබතුමාගේ පියතුමත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බෞද්ධ චිත්‍ර ශිල්පියෙක් කියලා සඳහන් කළා. අපේ දිමුතු මහත්මාවත් මේ වසාන ධර්ම දේශනා මේ නිර්මාණය සිදු කිරීම පිළිබඳව ඔබතුමාටත් ආශිර්වාද කරන හැම දිනකටම තුන්වන් සරණයි. සිල්ගත් ගිහිඳුන් සේම සිල්ගත් ගිහිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සිල් තෙද ගුණ ඇති සෝම සිල්ගත් ගිහිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සතහට පෑ මව්පේ